ආයිබෝන් මම නාලක බණ්ඩාර වෘත්තීය ඉංජිනේරුවරයෙක්. ඒ වගේම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පානදුර නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නන්දන ගුණතිලක මැතිතුමාගේ නායකත්වයෙන් මම තරඟ වැදුනා. අපි නන්දන ගුණතිලක කියන ඒ ප්‍රතාපවත් දේශපාලන චරිතය සෙවණේ හැදුණු වැඩුණු අංකුර දේශපාලඥයෝ. නන්දන ගුණතිලක මැතිතුමා දේශපාලන ජීවිතයේදී අපට හමු වුණු ගුරුවරයෙක් සහ සටන් සගයෙක් පමණක්ම නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේදීත් එතුමා අපිත් එක්ක සමීප කටයුතු කළා. ඒ නිසා එතුමා රෝගී තත්ත්වයට පත් වෙන්න කලිනුත් රෝහල්ගතව සිටියේදීත් එතුමාට විරුද්ධව තිබෙන කුමන්ත්‍රණ පිළිබඳව අපිත් එක්ක කතා කරලා තියෙනවා. සමහර දේවල් අපි WhatsApp සංවාද මාර්ගයෙන්ුත් කතා බහ කළා. ඒ නිසා එතුමාගේ මරණය ඝාතනයක්ද නැද්ද කියන එක පිළිබඳව පරීක්ෂණය කරන රහස් පොලිසියට ඒ කටයුතු පහසු කරගන්න අවශ්‍ය වන අපි දන්න තොරතුරු ටිකක් ඊයේ ඒ කියන්නේ 2026 ජනවාරි 24 සෙනසුරාදා දවසේ පැමිණිල්ලක් වශයෙන් කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අප විසින් බාර දුන්නා. දැන් මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද අපි මෙතන මතු කරලා පෙන්වන්න හදන දේශපාලන කාරණාව එක්සත් ජාතික පක්ෂයට හෝ මාලිමාවට ඡන්ද දුන්න සාමාන්‍ය ඡන්දදායකයෙකුට අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. අදාහ ගන්නත් අමාරු වෙන්න පුළුවන්. ඒකට හේතුව මේ ප්‍රශ්නය දැන් තියෙන්නේ වෙනම තලයක. දැනට තියෙන තොරතුරු සහ සිදුවීම් පදනම් කරගෙන වෙනස්ම මානයකින් මේ ප්‍රශ්නේ දිහා බැලුවේ නැත්නම් මේ සිදුවීම පිටිපස්ස තියෙන දේශපාලන ඩීල් මොනවද කියලා හඳුනා ගන්න හෝ තේරුම් ගන්න ලේසි වෙන්නේ නැහැ. අනිත් එක නන්දන ගුණතිලකගේ මරණය පිටිපස්ස තියෙන දේශපාලනය සාකච්ඡා කිරීම එහෙම නැත්නම් නන්දනගේ වචන වලින්ම කිව්වොත් මේ දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව සාකච්ඡා කිරීම කළ යුතු හොඳම වෙලාව මේක කියලයි මට හිතෙන්නේ. දේශපාලන විරුද්ධ මත දරන අයට සමහර විට හිතෙන්න පුළුවන් මේ වෙලාවේ නන්දනගේ මරණය උඩින් දේශපාලනය කරන්න උත්සාහ කරනවා කියලා. නමුත් අපි විශ්වාස කරනවා මේ සංකීර්ණ දේශපාලන සම්බන්ධතා මම ඒවට සංකීර්ණයි කියලා කිව්වේ සාමාන්‍ය ඡන්දදායකයෙකුට මේවා තේරෙන්නේ නැති හින්දා. මේ සංකීර්ණ දේශපාලන සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා කිරීම විවරණය කිරීම සහ අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම හරහා අපිටත් පුරවැසියෝ හැටියට අපේ දේශපාලන විඥානය පුළුල් කර ගැනීමට හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් කාටවත් අපිව අන්දන්න හම්බ වෙන්නේ නැහැ. අවශ්‍ය තැනදී නිවැරදිම තීන්දුව ගන්න ඡන්දදායකයෝ හැටියට අපිට ඉතා හොඳ පරිචයක් ලැබෙනවා. එතකොට අපිට හොඳ මිනිස්සු ටිකක් අපිව නියෝජනය කරන්න අදාළ ආයතන වලට යොමු කරන්නත් පුළුවන් වෙනවා. අවසාන වශයෙන් ඒක අපි හැමෝගෙම ජීවිත හොඳ තත්වයකට එන්න බලපානවා. හොඳයි. එහෙනම් අපි යමු අපේ කතාවට. නන්දන ගුණතිලකගේ මරණය දේශපාලන ඝාතනයක් නම් පැහැදිලිවම එක පිටුපස තියෙන්නේ මේ වැඩබැරි ආණ්ඩුවට තමන්ගේ බලය රැක ගන්න තියෙන උවමනාව. එහෙම නැත්නම් නන්දන ගුණතිලක සතුව තිබූ දේශපාලන බලය උදුරා ගැනීමේ උවමනාව. ටොන් ගණන් බර පච කියලා ජනතාව විශාල රැවටීමකට ලක් කරලයි මේ මාලිමා ආණ්ඩුව අද බලය අරගෙන තියෙන්නේ. දැන් ඔවුන් ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරගන්න බැරුව ජනතා අප්‍රසාදයට ලක් වෙමින් තියෙන්නේ. ඒ නිසා ආණ්ඩු බලය රැක ගැනීම ඔවුන්ට විශාල අභියෝගයක්. ඒ වගේම මේ ළඟදී ලාල්කාන්ත ඇමතිවරයා කියනවා ආණ්ඩු බලය ගත්තට මදි රාජ්‍ය දිනා ගන්නත් අවශ්‍යයි කියලා. මේක ඉතා බරපතල කාරණාවක්. මං ඊයේත් කිව්වා ඔහුගේ මේ ප්‍රකාශය සම්බන්ධව මේ රටේ කතා බහ වෙනවා මදි. ඔබ දන්නවා ඔවුන්ගේ මේ රාජ්‍ය අත්පත් කර ගැනීම කියන ක්‍රියාන්විතයේදී ඔවුන් ගම්මට්ටමේ තිබෙන මරණාධාර සමිති, අන්‍යෝන්‍යාධාර සමිති, ප්‍රජා සමිති වල ඉඳන් සෑම ස්තරයකම තියෙන ජනතාව එකතු පහදු වෙන හැම ආයතනයකටම තමන්ගේ නියෝජිතව පත් කරලා ඒවයි බලය ගන්න උත්සාහයක ඉදලා ඉන්නවා. නන්දන ගුණතිලක මැතිතුමා අපිට පසුගිය කාලේ පෙන්වලා දුන්න දෙයක් තමයි මේ ආණ්ඩුව විපක්ෂයේ තියෙන පක්ෂ ඇතුළටත් රිංගලා විපක්ෂයේ ක්‍රියාකාරකම් ක්‍රමක්‍රමයෙන් අඩපණ කරලා ආණ්ඩුවට වාසි සහගත වෙන ආකාරයට විපක්ෂය හසුරුවන්න උත්සාහ ගනිමින් ඉන්නවා කියන කාරණාව. ඒ සඳහා ඔවුන් තෝරගෙන තියෙන්නේ විපක්ෂයේ ඉන්න ඒ පක්ෂවල බලයක් තියෙන ප්‍රධාන තනතුරු දරන නමුත් චෝදනාවලට ලක් වුණු දූෂිත දේශපාලඥයෝ. ඒ වගේ අයට චෝදනා ගොනු කරලා රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ආවට පස්සේ ඒ අය හරහා පළාත් පාලන ආයතනවල ඉන්න අපේ මේ නියෝජිතයින් ආණ්ඩුවට වාසි සහගත වන ආකාරයට හැසිරවීමට කටයුතු කිරීම තමයි ඔවුන්ගේ මේ උපාය. ඒකෙන් විරුද්ධ පක්ෂවල ඉන්න දූෂිතයින් සිද්ධ වෙන වාසි තමයි තමන්ගේ නඩු කේස් ටික යට ගහ ගන්න පුළුවන් වෙන එක. ඒ අනුව
අද වෙනකොට පානදුර නගර සභාව ඇතුළුව පළාත් පාලන ආයතන කිහිපයකම ඉන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඌමනාවට අනුව කටයුතු කරමින් ඉන්නවා. ඔවුන්ට පසුගිය නගර සභා ප්‍රාදේශීය සභා අයවැයවලදී ඡන්ද විමසීම් කරද්දී ඡන්දය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂයේ මහලේකම්තුමිය විසින් ලිඛිතව දැනුවත් කිරීමක් කරලා තියෙනවා. නමුත් ඒ උපදේශ වලට පිටින් ගිහිල්ලා අර මම කියපු චෝදනාවට ලක් වෙච්ච අපේ පක්ෂයේම ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන්ගේ බලපෑමෙන් ලක් වෙලා අපේ මහජන නීතිඥයෝ මාලිමාවට වාසි සහගත වෙන ආකාරයට පසුගිය අයවැය ඡන්ද විමසීම් වලදී කටයුතු කළා. මේ മന്ത്രിවරු සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කමිටුව වලටත් මේ දූෂිත දේශපාලඥයෝ බලපෑම් කරලා ඔවුන්ව ආරක්ෂා කරන්න කටයුතු කරලා තියෙනවා. මේ සම්බන්ධව පසුගිය දවසක අපි තලත අතකෝරාල එක්සත් ජාතික පක්ෂ මහලේකම්තුමිය හමු වෙලා කරුණු විමසුවා. මාත් එක්ක මේ සාකච්ඡාවට අපේ හිටපු മന്ത്രിවරු කිහිප දෙනෙකුත් සම්බන්ධ වුණා. එතුමිය ඒ වෙලාවේ එක්තරා ප්‍රබල දේශපාලඥයෙකුගේ නමක් සඳහන් කරලා කිව්වා එයා මේ විනය කඩපු മന്ത്രിවරුන්ට විනය ක්‍රියාමාර්ග වලින් ඒගොල්ලන්ව නිදහස් කරගන්න කියලා උපදෙස් දුන්නලු. එතුමිය තව දෙයක් අපිට කිව්වා ඒගොල්ලන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න සභා වාර්තාවල ඒගොල්ලන් මාලිමාවට වාසිසහගත වෙන ආකාරයට ඡන්ද දුන්නා කියලා සඳහන් වෙලා නැහැලු. ඊට පස්සේ මම එතනදී එතුමියට ඡන්ද විමසීම අවස්ථාවේදී ලබාගත් වීඩියෝ එක පෙන්නුවා. ඒත් මාර වැඩේ කියන්නේ මේ සභා වාර්තාවේ ඒව එකක්වත් ලියවිලා නැහැ. දැන් මේක බබෙකුට උනත් තේරෙන්නේ නැද්ද? මේවා අහඹු සිදුවීම් නෙමෙයි. මේ යන්නේ ඉතා සැලසුම් සහගත ක්‍රියාවලියක්. තමන්ගේ නඩු කේස් ටික යට ගහ ගන්න ඕන නිසා ආණ්ඩුවේ උමනාවට කටයුතු කරන්න කියලා අපේ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට මේ දූෂිත දේශපාලඥයෝ උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම බලපෑම් කරනවා. ඒ නිසා මේ දූෂිතයින්ගෙන් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගන්න එක තමයි අපිට දැන් තියෙන ප්‍රබලම අභියෝගය. මේ මරි වැඩ කරන දේශපාලඥයෝ එක්කෙනෙක්වත් අපි කියන්නේ ඔරිජිනල් UMP කාරයෝ නෙමෙයි. වෙන වෙන සමාජවාදී අරවාදී කියලා මත දරපු අය. එහෙට මෙහෙට පැන ඉඳලා හිටපු තැන් වලින් ගල් ගහලා පැන්නුවට පස්සේ යන්න එන්න තැනක් නැතුව UMP එකට ආපු අය. දැන් බොරුවට කියනවා අපි UMP එක ඇතුළෙත් සමාජවාදය තමයි කතා කරන්න කියලා. UMP එක ඇතුළේ සමාජවාදය කතා කරන්න ඕනේ නැහැ. UMP එක කියන්නේ ශ්‍රී ලංකාවේ ධනපති පක්ෂ ක්‍රමයේ තිබිරිගේ. රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන්නේ නව ලිබරල් වාදී ප්‍රතිපත්ති. සමාජවාදය කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම දැන් ෆේල් කියලා පිළිගත්ත ක්‍රමවේදයක්. නමුත් ධනපති ප්‍රජාතන්ත්‍රවාදය සහ නව ලිබරල් වාදය ලෝකයේ තුල තාමත් පිළිගන්නවා. ඒ පිළිබඳව අපි අපේ වීඩියෝ වල මීට කලින් කියලා තියෙනවා. හොඳයි. කෙසේ නමුත් අපේ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයා මාලිමාවට පාවලා දෙන්න යන එක ගැන අපි අපේ පක්ෂයේ නායකතුමා ඇතුළු ඉහළ පෙළේ නායකයින්ව දැනුවත් කරන්න ඉදිරි සතිය තුලදී කටයුතු කරනවා. ආණ්ඩුවේ උමනාවට කටයුතු කරන මේ දූෂිත නායකයින් පිළිබඳව කිසිදු පැහැදීමක් නන්දන ගුණතිලක මැතිතුමාගේ හිතේ තිබුණේ නැහැ. එතුමා ඒ අයව ප්‍රතික්ෂේප කළා. ගණන් ගත්තෙත් නැහැ. නමුත් දැන් මේ අය නන්දන ගුණතිලක වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලනවා. නන්දන ගුණතිලකගේ ආශිර්වාදය එයාට තිබුණා කියලා කියනවා. මේවා පට්ටපල් බොරු. පසුගිය දවසක මම අර කලින් කියපු අපේ පක්ෂයේ නියෝජනය කරන ලයිස්තු മന്ത്രിවරයා නන්දන ගුණතිලක මැතිතුමා රෝහල්ගතව ජීවත්ව සිටියේදී එතුමා දරපු පානදුර ආසන සංවිධායක දුරෙන් එතුමාව ඉවත් කරලා සමගි ජන බලවේගයේ කෙනෙක්ව පානදුරේ ආසන සංවිධායක කරන්න කුමන්ත්‍රණයක් කළා. ඒගොල්ලෝ එකට රැස්වීමක් සූදානම් කරලා තිබුණේ. ජනවාරි මාසයේ 11 වෙනි ඉරිදා උදේ 10ට පානදුරේ එක්තරා හෝටලයක. මේ മന്ത്രിවරයා පසුගිය නගර සභා අයවැයේදී මාලිමාවට වාසිසහගත වන අයුරින් ඡන්දය දීමෙන් වැළකී සිටි නන්දන ගුණතිලක මැතිතුමා විසින් විනය ක්‍රියාමාර්ගවලට යොමු කරපු කෙනෙක්. නමුත් ඒ අවස්ථාවේදී අපි ඒ උත්සාහය ව්‍යාර්ථ කරලා යටපත් කළා. ඒ රැස්වීමට මටත් කතා කළා. තව කිහිප දෙනෙකුටත් කතා කරලා තිබුණා. නමුත් ඒගොල්ලන්ට ඒක කරගන්න පුළුවන් වුණේ නැහැ. අපි කියන්නේ වැඩේ අල වුණා කියලා. අන්න එහෙම දෙයක් වුණා. අනිත් එක නන්දන ගුණතිලක වගේ ප්‍රතාපවත් පිරිසිදු දේශපාලඥයෙක් දරපු පානදුර ආසන සංවිධායක දුරේ කියන පුටුවේ මේ අසුචි ගොඩවල් වල වහපු නිලමැස්සන්ටවත් මලකුණු කන කපුටන්ටවත් කපුටු මලකුණු කනවා විතරක් නෙමෙයිනේ උන් හරි දක්ෂයි වෙන කෙනෙකුගේ දෙයක් දැහැගෙන යන්න. අපි ඉඩ තියන්නේ නැහැ. සමනලුන්ට වහන්න අපි ඉඩ තියන්නේත් නැහැ. ඒක එහෙම වුණොත් පානදුරේ ඉන්න උගත් බුද්ධිමත් වැදගත් මිනිසුන්ට කරන නිග්‍රහයක්. සාමාන්‍ය පෙළවත් සමත් නැති
තැන් තැන්වල බිබී ඇවිදින සල්ලි තියෙන නිසා බලයත් ලබා ගන්න උත්සාහ කරන කිසිම දේශපාලන දර්ශනයක් ප්‍රතිපත්තියක් නැති බලලෝභී අය කිහිප දෙනෙක් නන්දන ගුණතිලක මැතිතුමා විසින් පිරිසිදුව පාවිච්චි කරපු මේ පුටුවේ වාඩි වෙලා ඔහු විසින් ගොඩනගාගෙන තිබුණු කීර්තිය තමන්ගේ ජීවිතවලටත් ආරුණ කරගන්න උත්සාහයක දැන් යෙදෙනවා. ඒ අය තමයි නන්දන ගුණතිලක මැතිතුමා ජීවිතුන් අතර සිටියදී එතුමාට හිතවත් අපි කිහිප දෙනෙක් සහ එතුමාගේ පවුලේ උදවිය එතුමාව ජීවත් කරවන්න උත්සාහ කරද්දී එතුමාට සෙත් ප්‍රාර්ථනා කරමින් ආගමික කටයුතු සංවිධානය කරද්දී මේ කියන දූෂිත අය මොකද කළේ? එතුමා රෝහල්ගතව සිටියේදී පානදුර නගර ශාලාව ඇතුලේ මාලිමාව අයත් එක්ක එකට සංගීත ප්‍රසංග පැවැත්වුවා. ඒ සංගීත ප්‍රසංගය සංවිධානය කළෙත් මම අර කියපු පානදුර එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුරයේ බලාපොරොත්තුවෙන් ඉන්න සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය දේශපාලඥයා. ඒ මිනිස්සුන්ට තිබුණා ඒ සල්ලි වලින් නන්දන ගුණතිලකගේ අසනීපය වෙනුවෙන් වියදම් කරන්න. එතන එයා ප්‍රවර්තන කටයුත්තක් කළේ. නන්දන ගුණතිලක මහත්තයා මියන්න සතියකට විතර කලින් තමයි මේ විදිහට පානදුරේ මියුසිකල් ෂෝ එකක් ඔවුන් විසින් සංවිධානය කළේ. මේකට මාලිමාවේ කැබිනට් ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ප්‍රබල දේශපාලඥයෝ කිහිප දෙනෙකුත් සම්බන්ධ වුණා. අපේ පක්ෂිනුත් මේ ප්‍රසංගයට චෝදනාවට ලක් වුණු ප්‍රබල දේශපාලඥයෙක් සම්බන්ධ වුණා. මං අහන්නේ මාලිමාවේ අයට පුළුවන්ද ඒගොල්ලන්ගෙන් චෝදනාවට ලක් වුණු අයත් එක්ක එකට වාඩි වෙලා සංගීත ප්‍රසංග නරඹන්න. දැන් මේ කිඹුල් කඳුළු හෙලන අපේ පක්ෂයේ ඉන්න දූෂිත දේශපාලන නායකයෝ නන්දන ගුණතිලක මැතිතුමා අසනීප වෙච්ච වෙලාවේ එතුමාව බලන්න ගියවත් නැහැ. අඩුම ගානේ එතුමාට රෝහල තුල පහසුකම් ටික ලබා ගන්න උදව්වක් කරෙත් නැහැ. කළ එකම දේ තමයි එතුමා රෝහලේ පණ අදිද්දී මාලිමාවේ අයත් එක්ක එකට වාඩි වෙලා මියුසිකල් ෂෝ බලපු එක. මේක අපිට විතරක් නෙමෙයි මාලිමාවට ඡන්දෙ දුන්න අයටත් ප්‍රශ්නයක්. ඒ අයත් දැන් අහනවා අපි පැතු වෙනසද මේ කියලා. දැන් මේ වෙනකොට පානදුරු ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ එජාප ක්‍රියාකාරීත්වය NPP කරණය වෙමින් පවතිනවා. අපේ පාක්ෂිකයව අපේ සමහර නායකයින් විසින්ම NPP එකට පාවලා දෙන උත්සාහයක් පෙනෙන්නට තියෙනවා. මේක නන්දන ගුණතිලක මැතිතුමා ජීවිතුන් අතර සිටියේදී අපිත් එක්ක දීර්ඝව සාකච්ඡා කළා. එතුමා මේ සම්බන්ධව බොහොම කලකිරීමකින් හිටියේ. එතුමා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිටියේදීත් රාගම රෝහලේ සිටියේදීත් අපි එතුමාව බලන්න ගියා. එතුමා මියන දවස් දෙකකට කලිනුත් මම ගියා. එතුමාට දේශපාලනයෙන් ඉවත් වෙන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ලෙඩ ඇඳේ ඉන්නේ නැද්දිත් එතුමා කිව්වේ පල්ලෙහා වැඩ ටික ඕගොල්ලෝ බලා ගන්න සනීප වෙලා ඇවිල්ලා මම මේ ආණ්ඩුව ගෙදර යවන්න අවශ්‍ය ජාතික මතවාදය ගොඩනගන කටයුත්ත කරන්නම් කියලා. ඒ නිසා ආණ්ඩුවට විශාල උවමනාවක් තිබුණා එතුමාගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න. එතුමාව බලෙන්ම පුටුවෙන් පන්නලා බෙලහීන කරලා අඩපණ කරන්න පැහැදිලි උවමනාවක් මේ ආණ්ඩුවට තිබුණා. ඒකට පාවිච්චි කළේ අපේ පක්ෂයේ අයමයි. ඊට අමතරව එතුමාගේ ජීවිතයට හානියක් කළාද කියන එක සම්බන්ධවත් අපිට විශාල සැකයක් තියෙනවා. ඒ නිසා අපි දන්න දේ රහස් පොලිසියට කිව්වා. රහස් පොලිසිය විසින් මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරලා එතුමාට සාධාරණයක් ඉටු කරાવી කියන විශ්වාසය අපිට තියෙනවා. අවසාන වශයෙන් මේක විපක්ෂයේ ඉන්න සියලුම පක්ෂවලත් අවධානයට යොමු විය යුතු කාරණාවක්. මොකද අපිට පිටිපස්සෙන් ඉඳලා පීයෙන් අනින්න දැන් දාලා තියෙන්නේ අපේම මිනිස්සුන්ව. ඒ ගොඩක් අයගේ හක්කෙන් බුදුරැස් විදිනවා වගේ ගතියකුත් පේන්න තියෙනවා. සමාජවාදය ගැන කතා කරනවා. දැන් මේ වැඩසටහන බලන ඔබට හිතෙන්නේ නැද්ද හොරු අල්ලනවා කියලා ආපු ආණ්ඩුව හොරු අල්ලන්නේ නැත්තේයි කියලා? දැන් ඒගොල්ලෝ ඉන්නේ හොරුත් එක්ක ඩීල් එකක. අපේ පක්ෂවල ඉන්න දූෂිත දේශපාලඥයෝ හරහා විරුද්ධ පක්ෂ ක්‍රියාකාරකම් අඩපණ කරලා බලය තහවුරු කර ගැනීම තමයි ඔවුන්ගේ දැන් උපාය වෙලා තියෙන්නේ. මොකද වැඩ කරලා ගොඩ යන්න බැරි නම් ඒගොල්ලන්ට බලය රැක ගන්න තියෙන එකම ක්‍රමය මේක විතරයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ආණ්ඩුවේ ගූ කොන්ත්‍රාත් ටික කරන්න පුළුවන් නම් දූෂිතයින්ට නැවතත් හොඳ කලක් ලැබෙමින් පවතිනවා කියලයි. මම නවතිනවා. ආයිබෝන්.